හරි අපි අද ඊළඟ කොපිය කියන මේ කොපි සීරීස් එකේ තුන්වෙනි කොපිය අපි අද යන්නේ. අපි දැනට වියදම් ප්‍රවේශයෙන් 10 දෙනෙක් ගන්න කොහොමද කියලා කතා කරා. ඊළඟට වියදම් ප්‍රවේශයේ වැය කළ හැකි දර ජාතික ආදායම ගණන් කතා කරා. ජාතික ඉදිරිම් දේශීය ඉදිරිම් ගැන කතා කරා අපි. පෞද්ගලික පරිභෝජනය, රාජ්‍ය පරිභෝජනය කතා කරා. එතකොට මේ තනිකර ෂෝට් නෝට් වගේ හැබැයි සුපිරියටම ඔක්කොම තියෙනවා. ඒ නිසා බලන්න අපි අද කතා කරනවා ප්‍රධාන වශයෙන්ම තව පොඩි සංකල්පයක්. ඒක තමයි පොඩක් වැදගත් එක ස්ථාවර මිලට දළදේශ නිෂ්පාදිතය සහ වෙළඳපොළ මිලට දළදේශීය නිෂ්පාදිතය අතර පොඩි වෙනසක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් හඳුන්වලා දෙන්න යන්නේ. අපි මතක තියාගන්න මේ වියදම් ප්‍රවේශයෙන්, ආදායම් ප්‍රවේශයෙන් සහ නිමේම ප්‍රවේශයෙන් එන්න හොඳට මතක තියාගන්න. වෙළඳපොළ මිලට දළදේශීය නිෂ්පාදිතය නැත්තම් නාමික මිලට දළදේශීය නිෂ්පාදිතය තමයි ඒ කියන්නේ ඒකෙන් තමයි. හැබැයි ඔයාලෙන් අහනවා මූර්ත දළදේශීය නිෂ්පාදිතය කරන්නේ කරන්නේ. ඒක එච්චර දෙයක් නෙමෙයි, ලොකු සංකල්පයක් නෙමෙයි ඒක. අපි කෙටියෙන් ඔයාලට කියලා දෙන්නම් පොඩි සමරයිස් පාර්ට් එකක් එක්ක. හරි. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම මෙතෙක් කතා කරපු කොපි සීරීස් එක බලු නැත්නම් ගිහින් බලන්න. අපි මේ වීඩියෝත් එක්ක channel එකේ description එකේ link එක දාන්න. ඔයාලා ගිහිල්ලා බලලා හොඳට දැනුම් ටික හදාගන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි. එහෙනම් අපි යන් මොකද්ද මේ ස්ථාවර මිලට දළදේශීය නිෂ්පාදිතය කියලා කියන්නේ? මොකද්ද මේ වර්තන මිලට නැත්නම් වෙළඳපොළ මිලට දළදේශීය නිෂ්පාදිතය කියන්නේ? බලා ගන්නකො. වෙළඳපොළ නැත්නම් වර්තන නැත්නම් නාමික දළදේශීය නිෂ්පාදිතය. ළමයි මේ වෙළඳපොළ මිලට නැත්නම් වර්තන මිලට නැත්නම් නාමික මිලට දළදේශීය නිෂ්පාදිතය තුල ප්‍රධානව අපි අන්තර්ගතයන් දෙකක් තියෙන. එකක් තමයි මිල වෙනස් වීම. මොකද්ද? මිල වෙනස් වීම. අනිත් එක තමයි මොකද්ද? මේකේ ප්‍රමාණය වෙනස් වීමක් තියෙනවා. ප්‍රමාණය වෙනස් වීමක් තියෙනවා. හරි. හැබැයි ඔයාලා හොඳටම දන්නවා ආර්ථික වෘද්ධිය ගණනය කරන්න අපි ගන්නෙ මොකද? මූර්ත දළදේශීය නිෂ්පාදනය. නාමික ගන්නෙ නැහැ. මූර්ත කියන එකේ අර්ථය මොකද්ද? ප්‍රමාණය තමයි ඒකේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. එතකොට ඔයාලට ගාණක දුන්නොත් එහෙම වෙළඳපොළ මිලට දළදේශීය නිෂ්පාදනය දුන්නොත් ඔයාලට කරන්න තියෙන්නේ අපි ඕක බෙදනවා ළමයි. මෙන්න මේ වෙළඳපොළ මිලට දාදී නැත්නම් නාමික දාදේනේ බෙදනවා. ගම්ම්‍ය මිල දර්ශකය නැත්තම් ගම්මිල අවදමනකය කියලත් අපි කියනවා ඔකට ගුණ කරනවා කියන්නේ 100න්. එතකොට ඔයාට එනවා මොකද්ද? මූර්ත දළදේශීය නිෂ්පාදිතය. මූර්ත දළදේශීය නිෂ්පාදිතය. ඔක තමයි සරලම දේ. එතකොට බලාගන්න මෙන්න මේ ගම්ම්‍ය මිල දර්ශකයේ යොදාගෙන අපි මොකද්ද කරන්නේ? වෙළඳපොළ මිලට දළදේශීය නිෂ්පාදිතයෙන් ගලවනවා මොකද්ද? මිල ගලවනවා. මිල ගලවපුවම බලන්න මේකට මේ කැපුරම ඉතුරුනේ මොකද්ද? ප්‍රමාණය වෙනස් වීම විතරයි. ඒතර මතක තියාගන්න මූර්ත දළදේශීය නිෂ්පාදිතය තුල තියෙන්නේ ප්‍රමාණය වෙනස් වීම පමණයි. අන්න ඒ නිසා තමයි මේක අපි ගන්නවා මොකටද? ආර්ථික වෘද්ධියමයින්ද. ආර්ථික වෘද්ධියමයින්ද. එතකොට ඔයාගෙන් ඇහුවොත් එහෙම කොහොමද දැන් ගම්ම්‍ය මිල දර්ශකයට සූත්‍රයක් ගොඩනගන්නේ? එතකොට මොකද්ද කරන්න ඕනේ? මම නිකම් මේ අකුරු තුනක් දාන්නම්. හරිද? A B C කියලා. දැන් ඔය සූත්‍රය ලියන්නේ කොහොමද අපි? A සමානයි C බෙදීම B නේ. දැන් අපිට B ටනේ ගොඩනගන්න ඕනේ සූත්‍රයෙන්. ගම්ම්‍ය මිල දර්ශක සූත්‍රය එන්නේ. දෙපැත්තම ගුණ කරනවා. A වැඩි කිරීම B සමානයි C වැඩි කිරීම B. එතකොට මොකද වෙන්නේ? මේ ගණිතය B ට B කැපෙනවා. එතකොට මේ පැත්ත ඉතුරුනා මොකද්ද? A වැඩි කිරීම B සමානයි C. මේ ගණිතය ළමයි. හරිද? ඊට පස්සේ ඔයාලට B නේ තනි කර ගන්න ඕනේ. බෙදනවා මොකෙන්ද? A වලින්. එතකොට මේක කැපෙනවා. එතකොට B සමානයි මොකද්ද? C බෙදීමේ A කියන්නේ B කියන්නේ ගම්මිල දර්ශකය. C කියන්නේ මොකද්ද? වෙළඳපොළ මිලට දාදේනි නැත්නම් වෙළඳපොළ මිලට දළදේශීය නිෂ්පාදිතය. ඒ කියන්නේ මොකද්ද? මූර්ත දාදේනි. ඒතර බලන්න ළමයි. දැන් C තුල අන්තර්ගතයන් දෙකක් තියෙනවා මොකද්ද?
මිල වැඩි කිරීම ප්‍රමාණයනේ. ඔය දෙකම තියෙනවා හරියද? මිල වෙනස් වීමක් තියෙනවා ප්‍රමාණය වෙනස් වීමක් තියෙනවා. හැබැයි ඒවල මොකද්ද තියෙන්නේ? ප්‍රමාණය වෙනස් වීම විතරයි. ඒතර ප්‍රමාණය කැපිලා මොකද ඉතුරු වෙන්නේ? B වල මොකද තියෙන්නේ? මං කිව්ව ඉස්සෙල්ලා මේ ගම්මට දර්ශය මොකක්ද තියෙන්නේ? මිල විතරයි. ඒක දැක්ක ලස්සන කැපිලා අවසාන මිල ඉතුරු වෙනවා. ඒ නිසා මතක තියාගන්න ලේසියි. ඒ කියන්නේ ඔබට දලව මතක තියාගන්න. ඒතර අපි මේ කුප්පියෙන් කතා කරේ ප්‍රධාන වශයෙන්ම මොකද්ද මේ වෙළඳපොළ මිලට දළද නිෂ්පාදිතය කියන්නේ? මොකද්ද මේ මූර්ත දළද නිෂ්පාදිතය කියන එක සරලව මතක තියාගන්න ළමයි. මෙන්න මේ කෑල්ල එක කෑල්ලක් හරිද? මේකේ මොකද්ද මම ගොඩනගන්නේ? මේක අපි ගොඩනගන්නේ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ගම්ම්‍ය මිල දර්ශනය ගොඩනගුවේ. ඒක හදන්නේ කොහොමද? ඒකේ සූත්‍රය මේ C තියෙන්නේ වෙළඳපොළ මිලට දාලා දෙන්නේ බෙදනවා මොකෙන්ද? ස්ථාවර දාලා දෙන්නේ. ඒ අකුරු දාලා තියෙනවා. ඒතර නම් මොකද්ද? ගම්ම්‍ය මිල දර්ශකය. එතකොට මම මෙතන කිව්වේ C වල මිල සහ ප්‍රමාණය දෙකම වෙනස් වීම තියෙනවා. ඊළඟට A වල තියෙන ප්‍රමාණය වෙනස් වීම විතරයි. ඔයාලා නිකන් හිතන්න මේ ප්‍රමාණය කැපිලා ඉතුරු වෙන්නේ මොකද්ද? මිලනේ. අන්න අපි නම මොකද්ද? ගම්ම්‍ය මිල දර්ශකයේ තියෙන්නේ මිල වෙනස් වීම විතරයි. ඒතර ගම්ම්‍ය මිල දර්ශකයෙන් මොකද්ද කරන්නේ? වෙළඳපොළ මිලට දාදේනී වල මිල වෙනස් වීම අයින් කරලා ප්‍රමාණය වෙනස් වීම විතරක් ගන්නවා. එතකොට මූර්ත දාදේනී තුල ප්‍රධාන අන්තර්ගතය මොකද්ද? ප්‍රමාණය වෙනස් වීම විතරයි. එහෙනම් අපි තවත් කොපි සීරීස් එකක් හැමෝම අපි මේ ආර්ථික විද්‍යාව කොපි සීරීස් එක දිගටම බලන්න. ඔයාලට හොඳ දැනුමක් ගොඩනගා ගන්න පුළුවන්. මේ සෑම දෙයක්ම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ නිතර අහන ප්‍රශ්න. එහෙනම් හැමෝටම ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.